හැමෝටම සුබ දවසක් වේවා. අද මට හිතුණා ඇඹරැල්ල කරියක් හදන්න ඕනි කියලා. හැදුවේ නෑ කාලෙකින් ඇඹරැල්ල කරියක්. ඒ නිසා මම ගත්තා හොඳට පැහිච්ච ඇඹරැල්ල ගෙඩි 6ක්. රට ලුණු, එනිසා කරාබු නැටි, සුදු ලුණු, අමු මිරිස්, කරපිංච රම්පා. රම්පා නම් මගේ පරණයි. ඔයාලට ෆ්‍රෙෂ් රම්පා ගන්න පුළුවන් නම් හොඳ ෆ්‍රෙෂ් රසයක් ගන්න පුළුවන්. අපි කරපිංච රම්පා, සුදු ලුණු, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි ඔක්කොම දාලා කොටා ගන්නවා. ඊට පස්සේ අපි ඇතිලියක් අරගෙන ඒකට අපි කපාගත්ත ඇඹරැල්ල ටික දාලා ඒකට අපි එකතු කර ගන්නවා කහ කුඩු ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක්. මම නම් මේ බෝතලේ තියෙන පොඩි හැන්ද තමයි පාවිච්චි කරේ. ඔයාලා ටීස්පූන් එකෙන් එකක් වගේ ඇඩ් කරගන්න ඔයාලට ඇති කියලා හිතෙන තරම්. කහ කුඩුයි ලුණුයි එකතු කරලා අපි මේක මද ගින්නේ තැම්බෙන්න තියන්න ඕනේ විනාඩි 10ක් විතර. විනාඩි 10ට වැඩිය තියෙනවා නම් ඔයාලා නිතර පියන ඇරලා බලන්න. නැත්තම් චුට්ටක් අඩියල් වෙනවා. ඒ නිසා වතුර ගතිය තිබුණත් ඔයාලා පියන ඇරලා බලලා මේ නිතරම කලවම් කරන්න නැත්තම් අඩිය අල්ලනවා ඇඹරැල්ල. මද ගින්නේ තියාගන්න. එතකොට මේ හොඳ රසයක් එනවා. අපි අර වැඩි ගින්දරේ තියාගත්තොත් අපිට ටක් ගාලා තැම්බෙන එකනේ වෙන්නේ. ඒ නිසා අපි මද ගින්දරේ තියාගත්තාම හැමින් ඉදෙනකොට හැම කෑමක්ම රසයි. දැන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ. අපි වෙන ඇතිලියක් ලිපේ තියාගත්තා. ඔයාලා ඒ ඇතිලියම තියාගන්න. මගේ එක චුට්ටක් අර වැඩි වෙලාවක් තිබිච්ච හින්දා ඇත්තටම අඩිය ඇල්ලුවා පොඩ්ඩක්. ඒ නිසා මම වෙන ඇතිලියක් තියාගෙන ඒකට ඔයිල් ටිකක් එකතු කරගත්තා. ඔයිල් ටික රත් වෙනකොට අපි දාගන්නවා අපි කපාගත්ත රට ලුණු ගෙඩියයි අමු මිරිස් කරල් දෙකයි. ඔයාලගේ රස අනුව ඔයාලට කැමති තරමක් එකතු කරගන්න පුළුවන්. අමු මිරිස් එහෙම මම වැඩි සරකන්නේ නැහැ. ඒ නිසා මම එකතු කරගත්තේ කරල් දෙකක්. ඔයාලා කැමති ප්‍රමාණයෙන් එකතු කරගන්න. මේ ටිකක් බැදෙනකොට අපි මේකට දාගන්නවා අපි අර කොටාගත්ත සුදු ලුණු, කරපිංච රම්පා, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු මේ ඒ ටිකක් දාලා හොඳට බැදෙන්න අරින්න ඕනි අඩුම ගින්දරේ. ඔයගොල්ලෝ ගින්දර වැඩි කරගන්න එපා. එතකොට මේ කළු පාට වෙලා රසය වෙනස් වෙනවනේ. මට තව දෙයක් දැනගන්න ඕනේ. ඔයාලා දන්නවා නම් කියන්න ඇයි අර ඇතුළේ අර විදිහට කැණීතන කළු පාට වෙන්නේ කියලා. ඒක කොච්චර හේදුවත් මේ ඒ කළු පාට අයින් වෙන්නේ නැහැ. ඒ නිසා දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඇයි එහෙම වෙන්නේ කියලා. මම ඔයාලට කිව්වනේ ඇඹරැල්ල තම්බනකොට වැඩි වෙලාවක් තැම්බුවොත් අඩියල් වෙනවා කියලා. ඔයාලා දකින්න ඇති මගේ අනිත් ඇතිලිය ඒක පොඩ්ඩක් අඩියල්ලලා තියෙන ඇඹරැල්ල. මේක හොඳට කලවම් කර බැදලා බැදීගෙන රත්තරන් පාට වෙනකොට අපි දාගන්න ඕනේ අර සුදු ලුණු පේස්ට් එක අපි කොටාගත්ත සුදු ලුණු කරපිංච ඒ ටික දාගෙන ඇඩ් කරගන්න ඕනේ. දැන් මේ ටික මට අවශ්‍ය ප්‍රමාණයට කලවම් වෙලා හොඳට බැදිලා තියෙන්නේ. දැන් අපි මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු සහ අමු 3-5. ඔයාලා ළඟ බැදපු 3-5 තියෙනවා නම් ඔයාලා මේකට අමු 3-5 බැදපු 3-5 දැම්ම එකතු කරන්න එපා. ඒක පස්සේ එකතු කරන්න. මට තියෙන්නේ අමු 3-5 හින්දා මම මේක මිරිස් කුඩුත් එක්ක එකතු කරලා හොඳට කලවම් කරලා මේ පොඩ්ඩක් කළු පාට ගතිය එනකම් බැද ගන්නවා. මම ආයෙත් තෙල් එකතු කරන්නේ නැහැ. තෙල් වැඩි පාවිච්චි කරන්න හොඳ නැති හින්දා මේ විදිහට මේක ටිකක් වේලිච්ච පේස්ට් එකක් වගේ තමයි දැන් තියෙන්නේ. ඒ වුණාට ඔයාලත් මේ විදිහට මේක හදාගන්න. මේක කිසි
මේ කරවීමක්වත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ලයිට් එළිය හින්දා තමයි එහෙම තියෙන්නේ. ওই පාට පේන්නේ. නැත්තම් මේක හොඳ ටිකක් කළු පාටට පේනවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා සීනි මේස හැඳි දෙකක්. සීනි කලවම් කරනකොට ඔයාලට හැන්දට තේරෙනවා කැරමල් වෙනවා කියලා සීනි. ඒ කැරමල් වීගෙන එනකොටම ඔයාලා ලිප ඕෆ් කරගන්න. නැත්තම් කළු පාට පිටරහක් වෙනවනේ කළු වැඩි කළු පාට වුණොත් ඒ නිසා කැරමල් වේගෙන එනකොටම දැන් මේකට ලස්සන කළු පාටක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් එනකොට දැන් මම ලිප ඕෆ් කරලා තියෙන්නේ. ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ අපි මේකට අර තඹ ගත්ත ඇඹරැල්ල වල විස ටික එකතු කරගන්නවා. ඒ ඇඹරැල්ල තඹපු වතුර ටික ඒ ටික විසික් කරන්න එපා ඔයාලා. මට ඒක මුලදී කියන්න බැරි වුණා. ඒ ඇඹරැල්ල තඹ ගත්ත වතුර ටික තමයි අපි මේ එකතු කරගන්නේ. ඇඹරැල්ල ගොඩක් රෝගවලට හොඳයි කියලා මම අහලා තියෙනවා. අපි නැවතත් ලිප ඔන් කළා. අපි ඒකට එකතු කරගන්නවා තඹපු ඇඹරැල්ල ටික. ඇත්තටම මේකේ ලස්සන පාටක් තියෙනවා. මං හිතන්නේ මේ ලයිට් එළිය හින්දා තමයි ඒක ටිකක් සුදු පාටට වගේ පේන්නේ. ඔයාලත් හදලා බලන්න අනිවාර්යයෙන්ම. හරිම රසයි. කල් තියාගන්නත් පුළුවන්. අපිට බත් එකකට බඳිනවා නම් වැඩිට ගෙනියනවා නම් කාට හරි බත් එකක් බැඳලා දෙන්න. හොඳම රසටම තියෙනවා. ඔයාලා හදලා බලන්න. මමත් හැදුවේ මේක පළවෙනි පාරට. ඇත්තටම මම මේක YouTube එකෙන් දැක්කේ. හැබැයි මම චුට්ටක් වෙනස් කළා රෙසිපිය. එහෙම හදලා බැලුවා. ඔයාලත් හදලා බලන්න. ඇත්තටම රසයි. දැන් මේක හොඳටම තැම්බිලා ඉදිලා තියෙන්නේ. මම ලුණුත් බැලුවා. ලුණු අඩුපාඩු තියෙනවා නම් ඔයාලා එකතු කරගන්න. ඔයාලා හදනකොට බලන්නකෝ හරිම ලස්සනට රසට තියෙනවා. කාලා බලන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.